දුකින් දින්නේ? ආස දේවල් හිතන විදියට වෙන්නේ නැද්ද? සමහර වෙලාවට අපි සතුට වෙන්න ලොකු දේවල් ලොකු ජයග්‍රහණ වෙනකන් ඉන්නවා. මට ඇහිලා තියෙනවා සමහර අය කියනවා මගේ ප්‍රොමෝෂන් එක මම සතුටින් ඉන්නවා. මම විභාගය ඉවරුණාම සතුටින් ඉන්නවා. ඒ වුණාට ජීවිතේ නියම සතුට හැංගිලා තියෙන්නේ පුංචි දේවල් වල. හරියට ඔයා ආදරය කරන කෙනාගෙන් එන මැසේජ් එකක් බලන එක, පාරේ යනකොට අඳුරන්නේ නැති කෙනෙක් ඔයත් එක්ක hina වෙන එක, ඔයා ආස ලස්සන සින්දුවක් අහන එක, මේ වගේ එදිනෙදා පුංචි සතුට හිතෙන දේවල් ඔයා දකින්න පටන් ගත්තට පස්සේ ඔයාට නොලැබෙන දේවල් වලට බොරි වෙන එක ඔයා නවත්තනවා. ඔයාට දැනට ලැබුණ දේවල් වලින් ඔයා සතුට වෙන්න පටන් ගන්නවා. ඒකෙන් ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙනවා. ඉතින් අදම ඔයාගේ සතුට ඔයා හොයන්න පටන් ගන්න.